හලෙලූයා. ස්තුති වේවා. දේවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව නිසා. මොකද මට මතක් වුණා එකපාර මේ ඔබට පේනවද දන්නේ නැහැ මේ සැලලිහිනියෝ ගොඩක් ඉගිලෙනවා. වැස්සක පෙර නිමිති තිබුණත් අහස මේ පැත්ත හරිම අලංකාරයි. කොහොම වුණත් මම ඔබට කියන්න යනවා දෙයක්. මොකද්ද? දැන් ගොඩක් අය කියනවා පින්පව් වෙනවා අපි පසුපස්සේ. ඉතින් බොහෝ අය කියනවා පින්පව් වෙනවා අපි පසුපස්සේ. ඇත්තටම මරණින් පස්සේ කියලා. ඒ කියන්නේ අපි කරන හොඳ නරක එනවා. ඒක වැරදි නෑ. මං කියනවා මං ක්‍රිස්තියානි කාර්යයක් හැටියට කියනවා ඔව්. ඔබ කරන හොඳ නරක ඔබට ප්‍රතිඵල දෙනවා. ඒක ස්ථිරයි. නමුත් ඔබ කොච්චර හොඳ කරනවද නරක කරනවද කියලා දන්නේ ඔබත් මේ ඔබ කියන්නා වූ ඔබ දන්නා වූ දේත් අපි දන්නා වූ දෙවියන් වහන්සේත් පමණයි. නමුත් මම මෙහෙම කියනවා. ඔබ කියන දේ හරි වුණත් ඊට සත්‍ය වූ නිවැරදි වූ දෙයක් තියෙනවා. ඔබ කරන දේට ප්‍රතිඵල දෙනවා කියලා පරණ ගිවිසුමේ බයිබලයේ සඳහන් වෙනවා. ඒ වුණත් ඒ සියල්ල දේ මග හැරලා යහපත කිරීම තුලින් පමණක් නොව ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම තුලින් ඔබ පින්පව් නොබලා උන්වහන්සේ ඔබව ස්වර්ග රාජ්‍යයට ගන්න බව සඳහන් වෙනවා. ඒක සඳහන් වෙන නිසා මමත් ওই පින්පව් පැත්තක දාලා යේසුස් වහන්සේව පිළිගත්තා. මොකද උන්වහන්සේ කියනවා ඔබ පින් කරත් පව් කරත් මම ඔබව බේර ගන්නවා ස්වර්ග රාජ්‍යයට ඇද ගන්නවා කියලා. ඉතින් ඒ වගේ නොමිලේ දෙයක් තියෙනකොට අපි මහන්සියෙන් යන්න අවශ්‍ය නැහැ. අපි හොඳින් ඉන්න ඕනේ. පව් කරන්න කියලා කොහෙත්ම නැහැ. සුද්ධ බයිබලයේවත් යේසුස් වහන්සේව කොහෙත්ම කියලා නැහැ. නමුත් අපිට මේක දරා ගන්න කරන්න බෑ. හැම මිනිස්සෙකුටම ඒකයි කාරණාව. ඒ නිසා මම කියනවා බයසක නැතුව. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ දෙවියන් වහන්සේ හැටියට පෞද්ගලික ගැලුම්කරු හැටියට පිළිගන්නවා නම් ඔබ පසුපස්සේ පව්වත් පින්වත් බලපාන්නේ නැහැ. ඔබ යේසුස් වහන්සේ පිළිගෙන තිබෙන නිසා ඔබට ඊටා ලේසියෙන් වේගයෙන් ගැලවීම ළඟා කර ගන්නවා. ගැලවීම හිමි කර ගන්නවා විතරක් නෙවෙයි. ඔබ ස්වර්ග රාජ්‍ය අයිතිකාරයෙක් බවට පත් වෙනවා. සදාකාලික ජීවනයට ඔබ ඇතුල් වෙනවා. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ බය වෙන්න එපා. උන්වහන්සේව පිළිගත්තා නම් ඔබගේ පසුපස්සේ පව් එන්නේ නැහැ. යහපත් වූ දෙවියන් වහන්සේසේ කිව්වා. ඒක සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට කියනවා ඔබගේ හදවත බය නැතුව යේසුස් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ඔබව ස්වර්ග රාජ්‍යයට ගෙනියනවා. ඒ නිවිච්ච තැනට ගෙනියනවා. ඒක සඳහන් වෙනවා රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ. ඒක තියෙන සුද්ධ බයිබලයේ. ඔබ කියවලා බලන්න මම කියන දේ ඇත්තද බොරුද කියලා. ඉතින් අසාගෙන ඉන්න සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිවිච්ච තැන ස්වර්ග රාජ්‍ය හිමි වේවා. ආමේන්. ආමේන්.